හරි හැමෝටම ආයිබෝවන් ආයසරයක්. ඉතින් මම කලින් වීඩියෝ එකේදී ඔයගලන්ට කිව්වා රුමීනියාවට ඔයගොල්ලෝ ඒජන්සියෙන් කියනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම අහන්න ඕනේ ප්‍රශ්නයක් ගැන මම ඔයගලන්ට මේ වීඩියෝ එකේදී කියන්නම් කියලා. ඉතින් ඒක නිසා මම ඒ ගැන කතා කරන්න තමයි අද දවසේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. මම වැඩි වෙලා ගන්න නැතුව ඔයගොල්ලෝ මොනවද ඒගොල්ලන්ගෙන් අහන්න ඕනේ ප්‍රධානම ප්‍රශ්න කියන මම අහන්නම්. ගොඩක් වෙලාට කට්ටිය හිතයි සාමාන්‍ය මේක මුදල සම්බන්ධ ප්‍රශ්නයක්. එහෙම නැත්නම් ඒගොල්ලෝ දෙන ෆැසිලිටිස් සම්බන්ධ ප්‍රශ්නයක් කියලා. ඔයගලන්ට බාහිරින් සද්ද ඇහෙන්න පුළුවන් මොකද මම මේ චිල්ඩ්‍රන්ස් පාක් එකක් ඇතුලේ තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මම හිතනවා මගේ සද්දෙත් ඔයගලන්ට ඇහෙනවා ඇති කියලා. පළවෙනි දේ තමයි දැන් මම උනා මුදල ගැන කියන්න සාමාන්‍යයෙන් 2025 වර්ෂයේදී තමයි මම ආවේ. ඒතකොට 2025 වර්ෂයේදී නම් සාමාන්‍යයෙන් ටිකට් එකටත් එක්කම ලක්ෂ 15ක 16 වගේ මුදලක් රුමීනියාවට එන්න යනවා. මොකද රුමීනියාවේ ශෙනගන් වීම සමගම ඒගොල්ලන්ට තියෙන වටිනාකම නැත්තම් ඒ රටේට එන්න තියෙන වටිනාකම වැඩි වෙච්ච නිසා. ඉතින් ඒක සාමාන්‍ය ප්‍රශ්නයක්. ඒක ඒජන්සියෙන් ඒජන්සියට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි කොහොම ආවත් ඔයගොල්ලෝ ඉන්ටර්ෆේස් කරන්න ඕනේ. දැන් ඒජන්සියෙන් අහන්න ඕනේ ඊටාම වටින ප්‍රශ්නේ තමයි මෙන්න මේක හොඳට ඔළුවේ තියාගෙන රුමීනියාවට එන්න බලාපොරොත්තු වෙන කට්ටිය ඉන්නවා නම් අනිවාර්යෙන් ඒජන්සියෙන් අහන්න ඒගොල්ලෝ යවන්නේ ඕගොල්ලන්ගේ මෑන් පවර්ද කියලා. හරිද? ඒක අනිවාර්යෙන් අහන්න. මොකද මෑන් පවර් හරහා එනවනම් ඔයගොල්ලන්ට ලොකු ප්‍රශ්න තොගයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. මොකද මම මේ බලන අතර පොඩ කැමරාව එහෙට මෙහෙට කරනවා මේ රටේ ස්වරූප මේකේ පොඩ්ඩක් හරි බලාගන්න පුළුවන් නිසා. මොකද ඇත්තටම ඩිරෙක්ට් ඇප්ලයි කරලා කම්පැනියක් හරහා එනවට වඩා ඔයගොල්ලෝ මෑන් පවර් ඇප්ලයි කරලා આવොත් එහෙම සමහර වෙලාවට රස්සාවේදී ඔයාට ලැබෙන ගොඩක් වරප්‍රසාද ඔයගලන්ට අහිමි වෙනවා. ඉතින් මේ විශේෂයෙන් කිව්වොත් එහෙම දැන් උදාහරණයක් වශයෙන් ඔයගලන්ට සාමාන්‍යයෙන් මෙහි භාවිත කරන කරන්සි එක ලේ නැත්නම් අපි රොන් කියලාත් කියනවා. එතකොට ඔයාට ලැබෙන මූලික පඩියෙන් සෑහෙන කොටසක් ඒගොල්ලෝ කපාගෙන තමයි මෑන් පවර් කම්පැනි ඔයාට ගෙවන්නේ. එතකොට දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම ඔයා රුමීනියාවේ ලේ 5000ක් හම්බ කරනවා නම් සමහරට ඔයාගේ අතට ලැබෙන්නේ ලේ 4000ක් නැත්නම් 3500ක් වගේ වෙන්න පුළුවන්. හැබැයි ඒක මෑන් පවර් එකෙන් මෑන් පවර් එකට වෙනස් වෙනවා. ඉතින් අපටත් ওই ප්‍රශ්නේ වුණා විශේෂයෙන්ම මේ OT ගෙවන්න නැතුව ඊළඟට දැන් අපි OT එකට එක එක කම්පැනිස් වල OT ගෙවන ප්‍රමාණය වෙනස්. දැන් සාමාන්‍යයෙන් මෙහි පැයකට 25ක් ගෙවනවා නම් OT එක සමහරට පැයකට 50ක් 40ක් විතර ගෙවන අවස්ථාවන් තියෙනවා. එතකොට සමහරවිට ඒ OT අවස් වල ඔයගොල්ලන්ට ලැබෙන්න තියෙන ගාණ කම්පැනි ලබලා දෙන්නේ නැහැ මෑන් පවර් එකෙන් ලබලා දෙන්නේ නැහැ. අනිත් එක තව දෙයක් තමයි ඔයගොල්ලෝ මෑන් පවර් ආවොත් එහෙම ඔයාට ස්ථිර කම්පැනියක් නැහැ. කොහොමද ඔළුවේ තියාගන්න. මේ මොකද මෑන් පවර් එක කරන්නේ වැඩ තියෙන තැනකට ආව දානවා. මේ ඒජන්සියෙන් අර ලොකෝට ඇග්‍රීමන්ට් සයින් කරලා එනවනේ. එහෙම ආවට මෑන් පවර් එකෙන් ඔයගලන්ගේ සමහරට වෙයාහවුස් එක වැඩ කරන්න දාන්න පුළුවන්, කන්ස්ට්‍රක්ෂන් වලට දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඊටාම කටුක අත්දැකීමක් ලැබෙනවා ෆ්‍රීසර් එකක වැඩ කරන්න දැම්මොත් එහෙම. කියන්නේ සාමාන්‍යයෙන් -15 16 වගේ යනවා ඊටත් වඩා වැඩියෙන් මේ උෂ්ණත්වය අඩු වෙන ෆ්‍රීසර්ස් තියෙන මේ කැටගරි එක අනුව. ඉතින් ඒක නිසා මේ ඒක ඔතෙන්ට දැම්මත් ඔයාලට වැඩ කරන්න වෙනවා. මොකද මෑන් පවර් එක තමයි ඔයාලට පඩි ගෙවන්නේ. මම හිතනවා මම කියන දේ තේරුම් ගන්නවා ඇති කියලා. මොකද මේ ආයතනයේ නෙවෙයි. ආයතනය කරන්නේ මෑන් පවර් එකට මෑන් පවර් එකෙන් ඔයාව හයර් කරන එක විතරයි. ඒතරවා නිකන් මේ එක එක තැන්වල වැඩ කරන සාමාන්‍ය සේවකයෙක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන් මේක අහන්න මේ ඔය ඒජන්සියෙන් ඇප්ලයි කරද්දී අපි මේ මෑන් පවර්ද දාන්න කියන එක. ඉතින් ඒක ගොඩාක් රුමීනියාවට එන කට්ටියට තියෙන ප්‍රශ්නයක්. හැබැයි සමහර කට්ටිය රුමීනියාවේ ඉඳලා ඒගොල්ලන්ට ජොබ් එකක් හොයාගන්න අමාරු කාලවලදී. දැන් මෙහි සාමාන්‍යයෙන් ජොබ් හොයන්න අමාරුයි වින්ටර් එකට එහෙම ගොඩක් වෙලාවට ජොබ් හොයන්න අමාරුයි. මොකද හිම වැටෙන නිසා මේ එළිය කරන්න තියෙන ජොබ් ප්‍රමාණය සෑහෙන අඩුයි. ඉතින් ඇතුලේ ජොබ් ගොඩක් වෙලාවට මෑන් පවර් කම්පැනිස් අරන් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට ඒගොල්ලොත් මෑන් පවර් කම්පැනි එකට ඇප්ලයි කළා ඒ හරහා මේ ඇත්තටම රුමීනියාවට එනවා. ඉතින් මේක පුළුවන් තරම් අඩු කරගන්න උත්සාහ කරා. දැන් මේ ප්‍රශ්නේ පෝලන්ඩ් වගේ රටවලටත් බලපාලා තියෙනවා. ඉතින් මොකද අපේ ගොඩක් කට්ටිය මෙහෙට ඇවිල්ලා පෝලන්ඩ් ඒ වගේ ඉතාලි වලටත් යන්න උත්සාහ කරන හින්දා ඉතාලි වල නම් ඇත්තටම මම කොහොමද කියලා දන්නේ නැහැ. දැන් පෝලන්ඩ් වලත් ওই ප්‍රශ්න තියෙනවා. ගොඩක් මෑන් පවර් තමයි ගන්නෙ. ඉතින් මෑන් පවර් ගත්තට පස්සේ අර තියෙන වරප්‍රසාද ගොඩක් වෙලාවට ඔයගලන්ට අඩු වෙනවා. අඩු වෙනවා කියන්නේ සමහරට ලැබෙන්නෙම නැති වෙලාවල් තියෙනවා. ඉතින් ඒක නිසා මේ අනිවාර්යයෙන්ම හොඳට ඔළුවේ තියාගන්න. ඔයා යවන්නේ ඒජන්සියෙන් අහන්න ඕනේ පළවෙනි ප්‍රශ්නේ තමයි අපි යවන්නේ මෑන් පවර්ද කියන එක. ඒක ෂුවර් කරගන්න. ඒක එහෙම කරලා ඕගොල්ලන්ව ඒගොල්ලෝ රැවට්ටුවොත් අනිවාර්යෙන් ඒකට ඇක්ෂන් එකක් ගන්න පුළුවන් විදිහට ඩොකියුමන්ට් එකක් සයින් කරලා යන්න. එහෙම නැත්නම් ඕගොල්ලෝ මෙහෙට ඇවිල්ලා ලොකු අමාරුවක වැටෙන්න පුළුවන්. අනිත් එක මෑන් පවර් වලදී accommodation පවා එක එක කාලවලදී වෙනස් වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මේකේ මේන් සිටි එක බුකරෙස්ට්නේ. එතකොට එතනින් එහාට තියෙන සමහර සිටි වලට දැම්මොත් එහෙම මෑන් පවර් එකට ඔයාට ඔයා
ඉන්න තැන වැඩක් නැහැ. අනිවාර්යෙන් ඔයාව වෙන තැනකට ට්‍රාන්ස්ෆර් කරද්දී ඇකොමඩේෂන් ගොඩක් වෙලාවට මාරු කරන්න වෙනවා. ඉතින් ඒ ටික හොඳට ඔළුවේ තියාගන්න. ඒ නිසා හොඳට මතක තියාගන්න රුමේනියා එන්න බලාපොරොත්තු වෙන හෝ එහෙම නැත්නම් රුමේනියා එන්න හදනවා වගේ යාළුවෙක් ඉන්නවා නම් එයාට කියන්න මෑන් පවර් එනවා නම් අනිවාර්යෙන් ඒ ගැන සැලකිලිමත් වෙන්න කියලා. හැබැයි මෑන් පවර් ඇවිල්ලත් ඔයාලට ගේමක් ගහගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒක මම පස්සේ කියන්නම් කොහොමද ඒ දේ. මම ඊළඟ වීඩියෝ එකේදී කියන්නම් කොහොමද මෑන් පවර් ඇවිල්ලා වගේ ගේමක් ගහගන්න කියලා. ඒ නිසා පුළුවන් තරම් මෑන් පවර් ඉන්නේ නැතුව ඉන්න උත්සාහ කරන්න. ඉතින් මම හිතනවා මේක ඔයගලන්ට වැදගත් වීඩියෝ එකක් වෙයි කියලා. ඉතින් විශේෂයෙන්ම රුමේනියාවට එන්න බලාපොරොත්තු වෙන කට්ටිය ඉන්නවා නම් මේ ගැන ඒජන්සියෙන් අනිවාර්යෙන් අහලා බලන්න. මම හැමෝම මම කැමතියි ඔයගොල්ලෝ මෙහෙට එනවා නම් හැබැයි හරි විදිහට එන්න දුක් විඳින්න බලාගෙන මේ කියන්නේ අනපේක්ෂිත විදිහට දුක් විඳින්න බලාගෙන ඉන්න එපා. මෙහි දුකක් ඇත්තටම තියෙනවා. ඒක නැහැයි කියන්න බෑ. මුලදී ආපුවම දුකක් අනිවාර්යෙන් තියෙනවා. අපිත් ඒක විඳින ගමන් දැන්. ඒ නිසා මේගොල්ලෝ හොඳට මතක තියාගන්න අර ප්‍රශ්නේ අහන්න. ඒ නිසා මම හිතනවා මේක වැදගත් වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. තවත් තොරතුරු ගේන්න බලාපොරොත්තු වෙනවා පුළුවන් වෙන විදිහට. එහෙනම් ආයෙත් දවසක හම්බෙමු. ඔයගොල්ලන් හැමෝටම සුබම සුබ දවසක්.